හෙලෝ යාලුවනේ ඉතින් සුබ දවසක් කියලා අද පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් යාලුවනේ අදත් ගෙනාව තවත් සුපිරි අලුත් වීඩියෝ එකක්. අද ගෙනාව ඉතින් යාලුවනේ ඔන්න ඉතින් ලංකාවේ හැදුන තවත් සුපිරි බස් ගේම් එකක් ගැන වීඩියෝ එකක්. හරි ඉතින් මේ බස් ගේම් එක ඔයාලා ප්ලේ කරලත් ඇති. මේ ළඟදී තමයි ඉතින් යාලුවනේ රිලීස් වුනේ. හරි ඉතින් මං ගෙනාව මේ බස් ගේම් එකේ අලුතෙන් එකතු වුණු ෆීචර්ස් සහ බස් ගේම් එක මොන වගේද කොහේ කොහේ යන්න පුළුවන් මැප්ද මොන වගේ මොඩිෆිකේෂන් තියෙනවද කියලා දැනගන්න ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක බැලුවොත්. අනිවාර්යෙන් ස්කිප් කරන්න එපා කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන ගමන් හරි ඉතින් වීඩියෝ එකේ ඇතුළත ඔයාලට පුළුවන් මේ බස් ගේම් එක මොන වගේද ගොඩක් විස්තර දැනගන්න පුළුවන් මේ. හරි ඉතින් අනිත් කට්ටියටත් දැනගන්න ෂෙයා කරලා වීඩියෝ එක හොඳ නම් අමතක නොකර ලයික් එකක් කරලා මගේ channel එක follow කරලා නැත්නම් follow කරගෙනත් යන්න. මං අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන notification button එකත් all දාගෙන තියන්න. හරි ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයාලා ෆෝන් එකේ තියෙන Google Play Store application එක ඔයාලා මුලින්ම open කරගන්න ඕනේ. මේ ගේම් එක Play Store application එකෙන් download කරන්න පුළුවන්, Google Chrome browser එකෙන් download කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ගොඩ දෙනෙක් Play Store application එක use කරන නිසා යාළුවනේ මම Play Store application එකෙන් download කරන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් ඔයාලා මෙතන search bar එකට ගිහින් ඔයාලා search කරගන්න ඕනේ bus simulator ශ්‍රී ලංකා කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ මෙහෙම ටිකක් පල්ලෙහාට යනවා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන බස් සිමියුලේටර් ප්‍රෝ ශ්‍රී ලංකා කියලා ඇප් ගේම් එකක් තියෙනවා. මෙන්න මේක. අන්න ඒකේ උඩ එකපාරක් ක්ලික් කරන්න වෙන මේ විදිහට. ඊට පස්සේ ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි ගේම් එක. දන්නේ නැති ඉතින් යාළුවනේ ඔයාලා ප්ලේ කරලා තියෙනවා නම් මේක ඔයාලට MB 85ක් ඇතුළත ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙතනින් පල්ලෙහාට ගියාම ඔයාලට පුළුවන් ගේම් එකේ විස්තර සහ ගේම් එකේ ඇතුළත ඉන්ටර්ෆේස් එක ගැන මෙයා විස්තරයක් තියෙනවා. ඉතින් යාළුවනේ හරි ඉතින් මම පල්ලෙහා මගේ වීඩියෝ එකේ පල්ලෙහා මේ link එක දාලා තියන්නම් ඔයාලා ඒකෙන් ගිහින් download කරගන්න. හරි ඉතින් අපි බලමු දැන් ගේම් එකේ ඇතුළත ඉන්ටර්ෆේස් එක මොන වගේද කියලා. මම මෙතනින්ම play දෙන්නම්. හරි ඉතින් යාළුවනේ මම මීට කලින් ගේම් එක ප්ලේ කරලා තියෙන ඉඳ තමයි මට මෙහෙම වැටෙන්නේ. තව දෙයක් කියන්න ඕන නැත්නම් ඔයාලට මෙහෙම වැටෙන්නේ නැහැ. ඔයාලට මුලින්ම නිකන් ගේම් එකේ ලයිසන් එක ගන්න තමයි වැටෙන්නේ. ඒකට ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. නම්බර් එක ගහලා නම්බරේට එන අංක 6ක කෝඩ් එක දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ. OTP එකක් ඉල්ලනවා. අන්නේ OTP එක තමයි අංක 6 කෝඩ් එක. හරි ඉතින් ඊට පස්සේ තමයි ඔයාලා මෙතනට වැටෙන්නේ. මම එහෙම කලින් කරේ ඉඳ තමයි ඉතින් යාළුවනේ මාව කෙලින්ම මෙතනට වැට්ටේ. හරි ඉතින් මෙතනින් ඔයාලා මම එකින් එක කියලා දෙන්නම්. දකුණු අත පැත්තේ තියෙන setting එක setting වලට ගියාම ඔයාලට පුළුවන් game එකේ general ඊට පස්සේ graphic help එක තියෙනවා. ඔයාලා game එක ගැන දැනගන්න ඕන නම් help එකෙන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන general තියෙන sound music ඔයාලට balance කරන්න පුළුවන්. ඊට පස්සේ language එක තියෙනවා සිංහල ඉංග්‍රීසි එක තෝරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන යාළුවනේ එතනින් back වුණාට පස්සේ මෙතන තියෙන profile එක. මේ තියෙන ඉතින් යාළුවනේ අර මං කිව්වා ඔයාලට කලින් මේ register වෙන්න ඕන කියලා. අන්න ඒ නම ගහලා ඔයාගේ අංක ගහලා ඊට පස්සේ number එක සහ OTP එක ගැවුවට පස්සේ තමයි මෙන්න මේ විදිහට profile එකක් හැදෙන්නේ. මේක ඔයාලට මුලින්ම එවි. ඔයා game එකට අලුත් කෙනෙක් නම් මේක ඔයාලා දාගත්තට පස්සේ මුලින්ම වැටේවි. මම කලින් register වුණේ ඉඳන් යාළුවනේ මගේ වැටේ නැහැ. ඊට පස්සේ මෙතනින් back වුණාට පස්සේ මෙතන ගරාජ් එක තියෙනවා. ගරාජ් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන modify කරන්න ඕන නම් මේ බස් එක ඊට පස්සේ මෙතන paint එකට ගියාට පස්සේ ඉතින් යාළුවනේ ඕන ඉතින් ලංකාවේ ජනප්‍රිය බස් ගොඩක්ම දාලා තිනවා මේ ගේම් එකට. දාම්රජනේ කූඹිච්චි කූඹියෝ ගොඩක් බස් තියෙනවා. ඊට පස්සේ මෙතනින් back වුණාට පස්සේ මෙතන ගියාට පුළුවන් ඔයාලට බස් එකට කෑලි එල්ල ගන්න. ඊට පස්සේ මෙතන තියෙන බෆර් ගොඩක් කෑලි තියෙන යාළුවනේ. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ මේවා ඔයාලට නිකන් ගන්න බෑ. ඔයාලට පේනදී මණී තියෙන මගේ දකුණු අත පැත්තේ 3015 දැන්ට ඉන්නේ. ඔයාලා ගේම් එක ප්ලේ කරලා සල්ලි එකතු කරොත් විතරයි යාළුවනේ මේකෙන් මේ බස් එක මොඩිෆයි කරන්න පුළුවන්. හරි ඉතින් අපි ආයෙ බෑක් වෙමු. ඊට පස්සේ මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න. මෙන්න මෙතනින් ඔයාලට ඕනම මං කොළඹු එකම දෙන්න. මෙතනින් ඔයාලට ඕන මෝඩ් එකක් තෝරගන්න යාළුවනේ.
තව දෙයක් කියන්න ඕන ගොඩක් කට්ටිය අහලා තිබ්බ මේ ගේම් එක ඩේටා යනවා කියලා. ඩේටා යන යාළුවනේ ලොග් වෙලා අර මං කිව්වා රෙජිස්ටර් වෙන සීන් එකට විතරයි. ඊට පස්සේ ඔයාලා ඩේටා ඔෆ් කරලා ෆ්‍රී එකේ ආතල් එකේ මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම තවද කියන්න ඕන මේකේ පොලිටි එහෙම පොඩ්ඩක් හොඳට තියෙන තියාලනේ. ඊට පස්සේ මේ පැත්තේ ස්ටින් වීල් එක තියෙනවා. ඊට පස්සේ රිවයිව් එක තියෙනවා. ඩ්‍රයිවිං එක තියෙනවා. ඊට පස්සේ කැම් මේකේ 3ක් තියෙනවා. මේ දෙවෙනි කැමර එක ඊට පස්සේ තුන්වෙනි කැමර එක තමයි මේ ඉස්සරහ කැමර එක. ගේම හොඳන අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. ඉතින් මේක සුපිරියටම හදලා තියෙනවා ලංකාවේ විදියටම. කෝච් යනවා. ඊට පස්සේ කොළඹ මැප් එකේ මම දැක්ක නෙළුම් කුළුණක් තියෙනවා යාළුවනේ. ඔයාලා අනිත් කට්ටියට කියන්න ප්ලේ කරලා බලන්න කියලා. මෙන්න මේ විදිහට ඔක්කොම සිංහලෙන් සුපිරියටම හදලා තියෙන ගේම් එක යාළුවනේ. මේ තියෙන තියාලනේ ඔයාලට පේනවාද දකුණු අත පැත්තේ නෙළුම් කුළුණ තියෙන තියාලනේ. මේකෙන් බස් එකෙන් ඩ්‍රයිවර්ට බහින්න නම් බෑ යාළුවනේ. හරිත යාළුවනේ අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරලා අනිත් කට්ටියට දැනගන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ තා ගොඩක් තියෙනවා යාළුවනේ මගේ channel එකේ. ඒවත් ඔයාලට හොඳයි නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලලා ඒවත් කමෙන්ට් කරගෙන යන්න. හරිත යාළුවනේ තවත් දවසක මේ විදිහට සුපිරිම සුපිරි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.